අද තමයි ඇත්තම වලිය තියෙන්නේ. ඊයේ මට බැන්න නේද? අද බලමු. ජපානයේ ඉංජිනේරු ශිල්පයේ උපරිම සලකුණු දෙකක් මූණට මූණ හම්බ වෙන දවස. එක පැත්තක තියෙන්නේ ලෙජන්ඩ් එකක් වෙච්ච Honda CB400 Super 4 Project Big One. අනිත් පැත්තේ තියෙන්නේ රවුඩි පෙනුමක් තියෙන Suzuki GSF 400 Bandit. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම බලමු මේ යන්ත්‍ර දෙකේ ආරම්භය. Suzuki Bandit 400 එකේ එළියට එන්නේ 1989 අවුරුද්දේ. ඒ කාලේ හැටියට ඒක විප්ලවයක්. හැබැයි ඒකට උත්තරයක් විදිහට Honda සමාගම 1992 දී නිකුත් කරනවා CB400 Super 4 එක. Suzuki එක මුලින්ම ගේමට බැස්සත් Honda එක ආවේ මුළු මාකට් එකම හොල්ලන්න බලාගෙනයි. දැන් බලමු මේ දෙකේ පෙනුම. Suzuki Bandit මේක ඇත්තටම නිර්වත් බයික් එකක්. ඒකේ තියෙන මේ ලස්සනට පේන ට්‍රෙලිස් ෆ්‍රේම් එක බයික් එකට මාරම රවුඩි ලුක් එකක් දෙනවා. ටිකක් දඟකාර පෙනුමක් තියෙන්නේ. Honda CB400 මේක ක්ලාසික් පෙනුමයි මොඩර්න් පෙනුමයි නියමට මික්ස් කරපු බයික් එකක්. අර ලොකු ටැංකියයි රවුන්ඩ් ලයිට් එකයි එක්ක පාරේ යනකොට තියෙන ගැඹීරත්වය වෙන මොකේවත් නැහැ. පාරේ යනකොට මිනිස්සුන්ගේ අවධානය ගන්න නම් බැන්ඩිට් එක මරු. හැබැයි පෞරුෂයේ අතින් CB එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. දැන් නෙමු ඇත්තම සෙල්ලමට. Bandit 400 මේකේ තියෙන්නේ 398cc inline 4 එන්ජිමක්. මේකේ විශේෂත්වය තමයි Suzuki GSX-R 400 racing bike එකේ එන්ජිමමයි මේකටත් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ රෙව් වෙන විදියයි සද්දේ පිස්සුවක්. අශ්ව බල 50කට ආසන්න ප්‍රමාණයක් මේකේ තියෙනවා. Honda CB400 මේකේ තියෙන්නේ 399cc inline 4 එන්ජිමක්. හැබැයි මේකේ පවර් ඩිලිවරි එක මාරම ස්මූද්. මේකෙත් අශ්ව බල 50කට ආසන්නව ලැබෙනවා. හැබැයි මතක තියාගන්න Suzuki එකේ ටෝක් එක එන්නේ ටිකක් හයි රෙව් වලදී. ඒ කියන්නේ බයික් එක හොඳට මිරිකන්න ඕනේ පවර් එක ගන්න. Honda එක ඕනෑම වේගයකදී එක වගේ පවර් එකක් දෙනවා. කවුද වේගවත්? කවුද ලෙහෙසියෙන් හැසිරෙන්නේ? Suzuki Bandit එක බරින් අඩුයි. ඒ නිසා වංගු ගන්නකොට සහ ට්‍රැෆික් එකේ කපාගෙන යන්න මේක පට්ට ලේසි. හැබැයි Honda CB400 එකේ තියෙන ස්ටැබිලිටි එක එක්ක Bandit එකට හැරෙන්නවත් බෑ. වැඩි වේගයකදී Honda එක පාරේ ඇලිලා යනවා වගේ දැනෙනවා. ලංකාවේ අපිට මේක හරිම වැදගත්. මේ